ඔබව අවුලන්නට මේ වෙලාවේ බොහෝ ගණනක් බලානිදි. පිළෙන්නට යන්න එපා. එසේ හරියට හොයන්නේ නැතුව උත්තර දෙන්නට යන්න හොඳ නැහැ. අයබෝවන්. ඔබව අවුලන්නට මේ වෙලාවේ බොහෝ ගණනක් බලානිදි. ඔබව අවුලන්නට අවශ්‍ය සියලුම ද්‍රව්‍යයන් සපයාවි. ඔබව අවුලන්නට පුලපුලා බලාන ඉන්න මේ පිරිසට දැනෙන්නට ඔබ ඇවිලෙන්නට යන්න එපා. එසේ ඇවිලුනොත් ඔබට මට හෙටක් නැති වෙනවා. ජාතිවාදය ආගම්වාදය මුල් කරගෙන නැවතත් ඇවිලීම පටන් ගන්නටයි මේ සූදානම් වෙන්නේ. ත්‍රිකුණාමලේ ප්‍රශ්න වේවා, කොළඹ ප්‍රශ්න වේවා, බේරුවල ප්‍රශ්න වේවා, මහනුවර ප්‍රශ්න වේවා, අපි සිහි කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක් තමයි දැන් තියෙන්නේ. ප්‍රශ්න ඇති වෙන තැන අනුව ඒ ගැටුම වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා ත්‍රිකුණාමලයේ බුද්ධ පිළිම ඉවත් කිරීම පිළිබඳව විවිධ අදහස්, විවිධ චෝදනා, විවිධ යෝජනා තැනින් තැනට ඒවි. ඒ එන කිසිවකට අපි හරි දේ හරියට හොයන්නේ නැතුව උත්තර දෙන්නට යන්න හොඳ නැහැ. අවුලන එක සාමාන්‍ය මිනිසුන්ගේ පුරුද්දක්. සිංහල ජාතියේ වැඩිපුරම පුරුද්ද තියෙන්නේ ඇවිලීම සහ පාවා දීම. ඒ නිසා මතක තියාගන්නට ඕනේ මේ අවස්ථාවේ අපි ඇවිලෙන්නට හොඳ නැහැ. ආගම් අතර ගැටුම් කිසිදු ආගමික නායකයෙක් ආගම් අතර ගැටුම් අනුමත කරපු අය නෙවෙයි. ඉතින් ඒ නිසා අපි දැනගන්නට ඕනේ අපි අවුරුදු 2500කට වඩා අඛණ්ඩ ඉතිහාසයක් තියෙන හෙළ බෞද්ධ රටක්. ඒ හෙළ බෞද්ධ රටේ බෞද්ධ ආගමට බෞද්ධ දර්ශනයෙන් උගන්වලා තියෙන සමානාත්මතාවය පිළිබඳව සහජීවනය පිළිබඳව හිතන කටයුතු කරන්නට ඕන පිරිසක්. ඉතින් ඒ නිසා බුදු පිළිම ඉවත් කරනවාද නැවත එතන ප්‍රතිස්ථාපනය කරනවාද කියන කාරණය නීතියත් එක්ක සම්බන්ධ වෙලා නීතියට අනුව කරන්නට ඕන කාරණයක්. පන්සලට ඒ පිළිබඳව අයිතියක් තියෙනවා නම් පන්සලෙන් ඒ අයිතිය ඉදිරිපත් කරපුවාම ඒකට මැදිහත් වෙන්නට කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. වෙරළ සංරක්ෂණ අධිකාරිය තමන්ගේ කටයුත්ත පිළිබඳව නීතියට අදහස් පළ කරනවා නම් ඒ වුණට තියෙන්නේ ඒ ගැන කතා කරන්නට විතරයි. නමුත් දැන් මෙතන තියෙන කාර්යය තමයි මේක අවුලන්නේ කවුද කියන කාර්යය. ඒතකොට ජාතික ජනබලවේගයේ മന്ത്രിවරයා මේ ත්‍රිකුණාමල පන්සලේ ප්‍රශ්නේ කතා කරන්නට බුදු පිළිබවත් කිරීමේ කතා කරන්නට ඒ අවස්ථාවට සම්බන්ධ වීමේදී ඒ ඔහු එතනින් පළවා හරින්නට තරම් ඊටම සෙනග පුරවගෙන ඒ ඉදිරිපත් වෙච්ච පුච්චලය පිළිබඳව හොයන්නට වෙනවා. ඔහුට අවශ්‍යතාවයක් තිබුණේ මන්ත්‍රීවරයා සහ ඔවුන් පිරිස අතර ගැටණයක් ඇති කරන්න. ඒ ගැටුම තව දුරටත් දුරදිග ගියා නම් එතන ඇති වෙන්නේ වෙනත් ප්‍රශ්නයක්. එම නිසා ඒ ගැටුමට මුල් වෙන හේතුව ඒ ගැටුම ඇති කරන්නට කවුද මේ ඕනවට වැඩිය මේක මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නට උත්සාහ කරේ කවුද කියන එක ගැන හොයන්නට වෙනවා. බුදු පිළිම ගැලෙවුවා නම් ඒක වැරදි. අනිවාර්යෙන් මේක මෙච්චර කල් අදින්න නැතුව පොලිසිය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා මේක ගලවලා ඉවත් කරේ තිබ්බතනින් ඉවත් කරේ ඒ පිළිමේ තිබෙන ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් හින්දාලු. ඒක මෙච්චර කල් බලන්න හිටියේ. එහෙම ගැටලුවක් තියෙනවා නම් එතන පොලිස් ආරක්ෂාව යොදවන්නට ඕන. නමුත් පොලිසිය එතනට ඇවිල්ලා ක්‍රියාත්මක වෙච්ච දේ පිළිබඳව මිනිසු තුල අප්‍රසාදයක් තියෙනවා. ඒ ආපු ප්‍රධාන පොලිස් නිලධාරිවරයාගේ කතා විලාසය සහ ඔවුන් එතන ක්‍රියාත්මක කරන්නට ආපු ක්‍රියාවලිය පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේකට ඇවිලෙන්නට එපා. මේ පිළිබඳව හරියට කරුණු ටික හොයලා බලන්නට ඕනේ. ඇවිලුනොත් අපිට හැමදාම ඇවිලීගෙන තමයි ඉන්න වෙන්නේ. අපි මේ තාක් කල් උනේ ඇවිලීම විතරයි. අපිව අවුලන්නට ඕන තරම් අය බලාගෙන ඉන්නවා. අපි ඇවිලෙන්නේ නැතුව අපි මේ වැඩේ හරියට ගොඩ දා ගන්නට ඕනේ. මේ අවස්ථාව පිළිබඳව විවිධ ප්‍රාර්ථවයන් අදහස් දක්වනවා. ඒ අදහස් අතර මිහින්තලේ හාමුදුරුවන්ගේ අදහස් කීපයකුත් මම දැක්කා. මේ සංසරණය වෙනවා. මේ සමාජ මාධ්‍ය තුල. එතකොට මේ මිහින්තලේ හාමුදුරුවෝ කියන ඒවා අපි පිළිගන්නට ඕනේ එදා කියපුවා ආණ්ඩුව ගැන අද කියන ඒවාද කියලා. එයා උන්වහන්සේ එක එක දවසට එක එක විදිහට මේ ආණ්ඩුව ගැන කියනවා. මේක නිරාගමික ආණ්ඩුවක් කියලා සමහරක් අය කියන ගම උන්වහන්සේ එදා කිව්ව කතා නෙමේ ඊට පස්සේ කියන කතා නෙමේ අද කියන්නේ. එනිසා චුට්ටක් අපි හොයලා බලන්නට ඕනේ උන්වහන්සේ කියන ඒවායින් අපි මොනවද පිළිගන්නේ කියලා. ඒ එක් ස්වාමීන් වහන්සේගේ කතාව. ඒ වගේම 21 තියෙනවා අපිට
ලංකාවම එකතු වෙන විදිහේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලට ජාතිවාදය ආගම්වාදය එකතු කරලා ඒ තුලට තමන්ගේ නැති වෙච්ච බලය ගන්න කරන දේශපාලන ප්‍රෝඩාවක්ද කියන ගැටලුවත් අපි මතක තියාගන්නට ඕනේ. ඒ නිසා රාජ්‍ය මැදිහත් වීමක් අනිවාර්යෙන් මෙයට සිද්ධ කළ යුතුයි. විහාර, පන්සල්, කෝවිල්, පල්ලි අනවසරයෙන් ඉවත් කිරීම කිසිදු නීතියානුකූල තත්වයකින් තොරව පොලිසිය මැදිහත්ව ඉවත් කරනවා නම් ඒ පිළිබඳව පොලිසිය භාර ඇමතිවරයාකට වග කියන්නට ඕනේ. ඒ වගේම ඒකට පැමිණිල්ලක් ආවා නම් ඒ පැමිණිල්ල ආවේ කොහෙන්ද කියලා හොයලා බලන්නට ඕනේ. ඒ නීතියානුකූල තත්ත්වයන් පිළිබඳ හොයලා බලලා ජනතාව දැනුවත් කිරීමේ වගකීම තියෙන්නේ මේ අදාළ පාර්ශවයන්ට. එතෙක් අපි ඇවිලෙන්නේ නැතුව මේ දේ මොකක්ද කියලා බලනිමු. 2500ක අඛණ්ඩ බෞද්ධ ඉතිහාසයක් තියෙන රටක්. ඒ වගේ ව්‍යවස්ථාවේ මූලිකත්වය දීලා තියෙන බෞද්ධ ආගමට වගේම අනිත් ආගමකට දුන්නට බෞද්ධ ආගම ප්‍රමුඛ කරගත්ත පාලකයෝ තමයි මේකේ හැමදාම බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට ඇවිලෙන්නට ඉඩ නොදී මේ අවුලන කට්ටිය කවුද කියලා හොයලා ඔවුන් පිළිබඳව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන්නට ඕනේ. පුංචි ගැටුමක්වත් ඊට පස්සේ ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී කිසිදු ගැටුමක් මේ රට තුල ඇති වෙන තැනට වැඩ නොකරන්නට ඕනේ. ඉතින් මේකට රාජ්‍ය මැදිහත් වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නට ඕනේ. ඒ රාජ්‍ය මැදිහත් වීම සිද්ධ වෙනකන් පොදු ජනතාව විදියට අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නට ඕනේ. කවුරු මොනවා කිව්වත් අපි ඇවිලෙන්නේ නැතුව අපි සබුද්ධිකව තීරණය කරන්නට ඕනේ මේක මොකද්ද හරිම කාරණේ කියන දේ.